හයි යාළුවනේ අදත් ඔයගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ අසුපෙන් කියන YouTube channel එකත් එක්කයි මම හිතනවා වෙනද වගේම ඔයගොල්ලෝ සැපෙන් සතුටින් එකකින් කිසිම කරදරයක් නැතුව ඉන්න ඇති කියලා. ඉතින් යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ බලලා ඇති ඉතින් මං ආයි මගේ background වෙනස් කරලා දීලා නෑ background වෙනස් කරේ නෑ යාළුවනේ. මං ඉතින් අද ඔයගොල්ලන්ට මේ දෙන වීඩියෝ එක කාර් එකකට තමයි වැදගත්. කාර් එකකට නෙමෙයි car van bicycle lorry boat nav plane ඔක්කොම මේක ඉතින් මේ වැඩේ දාන්න පුළුවන් හරිද ඉතින් අරනේ ඔයගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ඔයගොල්ලෝ bicycle හැරි නැත්නම් car එකේ හැරි ඉතින් යද්දි map එක නැත්නම් සින්දුවක් වගේ දාද්දි ෆෝන් එක එකතන තියාගන්න බෑ නැත්නම් ෆෝන් එක වැටෙනවා ෆෝන් එක බිම වැටෙනවා නැත්නම් ෆෝන් එක බයික් එක වගේ අද පාරට වැටේවි කියලා බයයිද ඔයගොල්ලන්ට ඉතින් අරනේ ඒකට තියෙන එකම විසඳුමක් තමයි එකක් මෙතන අර සෙට් කරන මේක බට් ඒක කාර් ලොරි ඒ වගේ සයිට් මිරර් එකක් කියන්නේ මෙන්න වගේ තියෙන එකකට විතර යාළුවනේ ඕගලන්ට ඒක සෙට් කරන්න පුළුවන් බට් මං අද කියන එක ඕගලන්ට ඕනම තැනක ඒක අලවන්න පුළුවන් ඉතින් යාළුවනේ මං අද ඕගලන්ට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේක හරිද මේක අයින් කරගමු ඉතින් දැන් ඉතින් මේක තමයි ඉතින් ඕගොල්ලෝ ෆෝන් ටික දැන් ෆෝන් එක දාගන්න යන්නේ හරිද ඉතින් ඕගොල්ලන්ට මේක ලේසි පහසුයි වගේම සමහර කට්ටිය මේක දන්නවත් ඇති මං කියන්නේ මේක දන්නේ නැති කට්ටියට යාළුවනේ ඉතින් යාළුවනේ මේක මං දැන් සෙට් කරගෙන තියෙන ඉතින් ඕගොල්ලන්ට සෙට් කරන විදිය ගැන කිව්වොත් මුලින්ම මෙන්න මේක මෙතනින් මේ කැලි ඔක්කොම වෙන් වෙන්නේ ඉතින් ඕගොල්ලන්ට ඒ වීඩියෝ ගැන මම මේ වීඩියෝ කියනවා මම ඉතින් මේක දැන් මේ කැලල ගත්තොත් මේ කැලල මේක වෙනම එන්නේ ඊට පස්සේ මේ කැලල ගත්තොත් මේ කැලල වෙනම එන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කැලලක් ඒකත් වෙනම තමයි අපිට එන්නේ ඉතින් කැලි සෙට් කරගන්න තමයි ඉතින් දැන් කැලි සෙට් කරගෙන තියෙන්නේ ඉතින් ඔයගලන්ට මේක මේ විදිහට මෙතනොත් වෙනස් කරන්න පුළුවන් එයාගේම මේක මෙතන මේකට හරවන්න පුළුවන් එයාගේ ගොඩ දේවල් කරන්න පුළුවන් මේක ගාන කිව්වොත් යාළුවනේ මට ගාන මතක නැහැ මම ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්තම් වීඩියෝ එක එඩිට් කරද්දී ඔයගලන්ට මම උඩින් හරි ඩිස්ක්‍රිප්ෂන් එකේදී හරි දාන්න මේක කොහෙන්ද ගන්න තියලා කියන්නෙත් මම කියන්න ඉතින් මේක යාළුවනේ මම නම් ගත්තේ ජයකිරණ එකෙන් ඉතින් ඔයගලන්ට පෙන්නන්න ඉතින් යාළුවනේ ගත්ත ගමන්ම තියෙනවා පුංචි ස්ටිකර් එකක් මොකද්ද මේක ගලව ගන්න ඕන නිසා මේක ඉතින් ගානට ගලව ගත්තාම හරි දැන් තියෙන ඇති ප්‍රශ්නයක් ඔයගලන්ට මේක ග්ලව්ස් එකේ ඇලවෙන්නේ නැද්ද කියලා ඉතින් යාළුවනේ ඔයගලන්ට ඉතින් ප්‍රශ්නයක් නැහැ මොකද කිව්වොත් ග්ලව්ස් වල මේව ඇලවෙන්නේ නැහැ ඉතින් යාළුවනේ ඔයගලන්ට මේක මෙන්න මෙතන වීතිරිය අලවන්නත් පුළුවන් මේක ඉතින් මෙතන උඩින් අලවන්නත් පුළුවන් නැත්නම් මෙතන මේ නොප් එකක් තියෙනවා යාළුවනේ සෙට් කරන්න ඒකයි මේක නොප් එක මගේ ඉතින් හැදුනා මේක මෙතන උඩින් සෙට් කරන්නත් පුළුවන් ඔයගලන්ට මෙන්න මේ විදිහට පොඩ්ඩක් අර මෙන්න මේ විදිහට නැත්නම් මෙතනින් සෙට් කරන්නත් පුළුවන් බට් මම අද ඔයගලන්ට හයි කරන්න යන්නේ මෙන්න මේක මේ විදිහටම තියාගෙන යාළුවනේ මෙන්න මේ විදිහට ගානට මෙන්න මේ විදිහට සෙට් කරාම හරි යාළුවනේ ඉතින් හරි යාළුවනේ දැන් ඉතින් ඔයගලන්ට මේක පේන විදිහට ගානට ඉතින් ගත්තොත් දැන් ඉතින් මේක මේ විදිහට තියෙනවනේ ඉතින් ඔයගලන්ට මේක මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මම ඉතින් අනුමත කරන්නේ යාළුවනේ මේක මේ විදිහට කරන්න කියලා කාර් එක ගන්න මොකද මේක ඉල්ලද්දි සමහර අයට ගැලවෙන්න පුළුවන් නමුත් මේක දැන් මේක ඩෑෂ්බෝඩ් එකේම සෙට් කරලා තියෙන නිසා ගැලවෙන්නේ නැහැ ඉතින් ෆෝන් දාන්න කොහොමද කියලා කිව්වොත් ඔයගලන්ට මේකේ මෙන්න මේ විදිහට මේ කැලි දෙක ප්‍රෙස් කරගත්තාම හරි දැන් මේක තියෙන විදිහ නම් ෆෝන් එක දාගත්ත ගමන් මේක මෙතන යටට කැලේ යද්දි මෙතන උඩින් සෙට් වෙනවා හරි නේ දැක්කද හරි ඉතින් මේක දැන් අපි විස්තර ටික තියෙන පෙට්ටිය ගැන කතා කරොත් මෙන්න මේක තමයි පෙට්ටිය යාළුවනේ ඉතින් පොඩ්ඩක් විතර කැමරාව වැදයි මොකද මම මේක උඩ චීට් එකේ තමයි තියලා තියෙන්නේ ඉතින් මේක ඇත්තටම උඩින් තියන්න මම බැලුවා ඒත් හරි ගියේ නැහැ ඉතින් හරි යාළුවනේ ඉතින් මේක ගත්තොත් මෙන්න මේක තමයි පෙට්ටිය ඉතින් මොබයිල් කා හෝල්ඩර් කියලා තමයි මේකේ නම නම් තියෙන්නේ ඊට පස්සේ යාළුවනේ මේක දැන් තියෙන දේවල් ගැන ගත්තොත් ඒ කියන්නේ ඉෂුස් මේ ඉෂුස් නෙමෙයි තියෙන හොඳ ගැන කතා කරොත් මේකේ one hand option ඊට පස්සේ මේක 360ටම කරවන්න පුළුවන් කියලා කියන දැන් ඒ කියන්නේ ඒක ඊට පස්සේ ඒ කියන්නේ ෆෝන් එක දැම්මම මේක ඔටෝ charge ඒ කියන්නේ ඔටෝ තද වෙනවා හරිද ඉතින් ඉතින් නම් තියෙන එච්චරයි ඉතින් ෆැෂන් එකකට ඕන නම් ඔයාලට හයි කරන් යන්න පුළුවන් මේක ගත්තොත් මේකේ මෙන්න මේ අත පළල ඇවිල්ලා මිලිමීටර් 95යි දිග උස ඇවිල්ලා මිලිමීටර් 100යි. ඉතින් මේ පැත්තට ඔක්කොම දිග ගත්තොත් මිලිමීටර් 210ක් තියෙනවා. ඉතින් මේකේ ෆීචර්ස් ගැන කතා කරොත් ෆීචර්ස් තියෙනවා ඉතින්
ගොඩක් සේ ෆෝන් එකට සේෆ් එකක් හම්බ වෙනවලු හරිම ලේසිලු වැටෙන්නේ නැහැ ඩිස්ක්ලේමර් ගැන කතා කරොත් ඉතින් මොකක්ද පොඩක් කැමරා බෝල් එකක පාට චෝස් දාලා කැමරාව ලයිට් එක ගියා ඉතින් මේ අතට මම මේක එක දිගට ඉද්දි ලයිට් එක පොඩ්ඩක් ගියා ඉතින් ඊට පස්සේ මේක ගැන කිව්වා do not leave the mount your vehicle for long period for direct sunlight ඒ කියන්නේ මේක දැන් විස්තරي ගන්න ගත්තොත් මේක එකපාරට ඉරේලිය වදින තැනක තියන්න එපා මොකද ඒක මේක කැඩෙන්නේ පුපුරන්න වගේ දේවල් පුළුවන් ඒ වගේම doing so could damage to exhaust fan or vehicle මේක මේ සමහරට එහෙම දෙයක් වුණාම වාහනයටත් හානිදායක වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම operating the phone or GPS while driving is not recommended. ඒක නම් මොකද කියලා දන්නේ. Only operate the phone will stop or park. Please pay a road other device and always safety. Leave check with local using phone or GPS while driving. ඒතන ටිකක් වැඩ නැහැ අරුනේ. ඉතින් එතන ෆීචර්ස් උත් තියෙනවා. ෆීචර්ස් වගේම මේක ආරක්ෂා කරගන්නේ කොහොමද කියලාත් අපිට කියනවා. ඉතින් ආරක්ෂා ගැන කතා කරොත් මේක හිරුවේගේ කෙලිම වදින තැනක තියන්න හොඳ නැහැ. දැන් ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති දැන් ඇයි ඉතින් මම මෙතන සෙට් කරේ කියලා. ඉතින් මෙතන ගත්තොත් ඕගොල්ලන් පේන්නේ නැති වීදිරුවේ අපි මෙතන අපේ තාත්තා මගේ නෙමෙයි වාහනේ. ඉතින් මෙතන මේ අර මොකද්ද කෙලින්ම එළිය වදිනවට වඩා මෙතනින් පුංචි මේකක් ගහලා තියෙන නිසා එළිය වදින්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මෙතනින් එළිය වදින්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතනිනුත් එළිය වදින්නේ නැහැ. ඒක නිසා තමයි අපි මෙතන මේක ඇලෙන්නේ. නැත්නම් ඉතින් බයික් වල වගේ නම් ගොඩක් ටිකක් ඩේන්ජරස්. ෆෝන් ඉන්නේ මේකට වැදුනට කමන්නේ නැහැ. ෆෝන් එකට මේ එළිය වැදෙන තැනක තියන්න බලමු. මොකද කිව්වත් ෆෝන් එක සමහර රත් වෙලා ඕවර්හීට් වගේ දේවල් එන්න පුළුවන්. අනිත් එක පාර පේන විදිහට තියාගන්නලු නැත්නම් ඊට පස්සේ දැන් මෙහෙම යද්දි දැන් යනකොට මේක දැන් කරදරයක් වගේ නම් දැන් මේක විතර නම් කරදරයක් නැහැ මොකද මට වඩා තාත්තා ගොඩක් කුසයිනේ. ඉතින් ඒක නිසා දැන් මේක මෙතන හරවද්දි කරද්දි ඇඟේ අතේ පය වැදෙනවා නම් කරදරේ කියන්නේ වාහනේටත් ගොඩක් මේ ඩැමේජ් වෙන්න පුළුවන්ලු. මේකට ඩැමේජ් වෙන්න පුළුවන්. ෆෝන් එකට ඩැමේජ් වෙන්න පුළුවන් නැත්නම් මාර්ග අනතුරු වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ ගත්තොත් දැන් බයික් එක යනවා නම් ඕගොල්ලෝ දැන් බයික් එක වගේ නම් ඕගොල්ලෝ දැන් සමහර අයල්ට ඉතින් අර ඩී-ටැගර් වගේ ඉතින් අර එන ඔෆ් රෝඩ් වෙහිකල් වල වීල් ගහනවා වීල් ගහද්දි පරිස්සමෙන් ගන්න මොකද ෆෝන් එක මෙහි තියාගෙන මෙහින් වීල් ගහන්න ගියොත් ඉතින් වැටෙන්නේ නැහැ. සමහර අයල්ට ඕගලන්ගේ අවාසනාවකට වගේ මේක වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක තමයි මේකට ගොඩක් බර දාන්න නැහැ කියන්නේ දැන් මොකද ෆෝන් එක කිලෝ 10ක් විතර බර වෙන්නේ නැහැ නේ. අනිත් එක කිලෝ එකක්වත් නැහැ ෆෝන් එක. කොපරම ග්‍රෑම් 500ක්වත් නැහැ මං හිතන්නේ. කිලෝ එකක් කියමුකෝ උපරිම. ඉතින් කිලෝ එකට මේක ඉතින් බර දාලා දන්නේ. බර නැහැනේ. ඉතින් මං දන්න තරේ මට හිතෙන විදියට යාළුවනේ මේකට කිලෝ 2ක් විතර අල්ලන්න පුළුවන්. ඒක මං දන්නේ නැහැ ඉතින් කිලෝ 2ක්වත් අල්ලන්න පුළුවන් ද කියලා. මොකද මේ ඉතින් චයිනා. ඉතින් චයිනා කිව්වම ඉතින් බය වෙන්න එපා. චයිනා වල ක්වොලිටි බඩු තියෙන දැන් BYD එහෙම චයිනානේ හදලා තින්නේ. ඔව් චයිනා කියලා හැමගම්ම ඒව ජරාව වෙන්නේ නැහැ. හොඳ දේවලුත් තියෙනවා ජරා දේවලුත් තියෙනවා. ඉතින් මම දැන් කලින් කියව ටිකට තමයි ඉතින් මෙතන තියෙන මේ නරක දේවල්. ඉතින් ඒ හැරණ ඉතින් දෙයක් නැහැ. ඉතින් මේක ඉතින් හොඳයි. ඕගොල්ලන්ට ඉතින් කරදර නැත්නම් ෆෝන් එක දැන් මෙහෙම අතේ තියාගෙන ඩ්‍රයිව් කරන්න ගියාම සමහර අයට ෆෝන් එක දැන් බයික් එක වගේ යනවා නම් එළවන ගමන් ඕගොල්ලෝ ෆෝන් එක බලනවා නම් මාර්ග අනතුරු වැඩි. නැත්තම් ඕගොල්ලන්ට මේ වෙන මේ කරදර වැඩි. නැත්තම් හදිසියෙ ආරේ ඇවිල්ලා බ්‍රේක් ගැහුවොත් ෆෝන් එක වැටෙනවා බිම පාරේ. හරි නැත්තම් ඊට පස්සේ දැන් වාහනයක් වගේ එළවනවා නම් කාර් එකක් ලෝරියක් වෑන් බස් එකක් වගේ එළවනවා නම් ඕගොල්ලෝ මේක මෙහෙම අතේ තියාගෙන දැන් මේ පැත්තට දැන් වමට හරවන්න තියෙනවා. ඕගොල්ලෝ මේක දිහා බලාගෙන මෙහෙම හරවනවා. සමහරවිට එහා පැත්තේ කණු තියෙන්න පුළුවන්. නැත්තම් එහා පැත්තේ වාහනයක් හරි තියෙන්න පුළුවන්. මොකද හැප්පෙන්න පුළුවන් මේක තිනික පාර මෙහෙම කැපුවාම මේක මේ විදිහට තියාගත්ත මේ පැත්තෙන් බැලුවා යන්න පුළුවන්. ඒ සමහර දැන් අයියගේ යද්දි අයියෙන් ඔයගොල්ලන්ට දැන් හරවන්න ඕන නම් එක පාට අත් දෙකෙන් හරවන්න ඕන කියලා දැන් ඒ මොනවාම හරවන්නත් බැරි වෙනවනේ. ඒ ගොඩක් කරදර දේවල් වෙන නිසා තමයි මේක. ඉතින් මේකේ තව එකක් තියෙනවා. මේක වෙන්නේ මේ සයිඩ් කන්නඩිය නේ. සයිඩ් කන්නඩිය නෙමෙයි මේ සයිඩ් මිරර් නේ. මේක කියන්නේ මම නම් දන්නේ මතක නෑ. ඉතින් මෙන්න මේක මෙතෙන්ට දැන් යාළු ඔව් මෙන්න මෙතෙන්ට එල්ලන්න පුළුවන් එකකුත් තියෙනවා. ඒ එතෙන්ට එල්ලන්න කලවරුණා දැන් අපව. ඉතින් එතෙන්ට එල්ලන්න පුළුවන් එකකුත් තියෙනවා. ඉතින් ඒකට මම කියන්නේ වැඩි අනුමත කරන්නේ නැහැ. මොකද ඒක බයික් වලට එහෙම එල්ලන්න කරන්නත් බෑ. මොකද මේක බයික් වලට කරන්න බෑ.
ඒක යාළුවනේ මෙන්න මේ විදිහට තමයි කෙලින්ම මේ මෙන්න මේ කණ්ණාඩියට තමයි තනිකර බර එන්නේ. එතකොට සමහර වෙලාවට කණ්ණාඩිය කඩලා යන්නත් පුළුවන්. කණ්ණාඩිය මෙතනින් සමහර වෙලාවට දැන් අපිත් මොකද අපිටත් ඒක කලින් තිබ්බ ඒ වගේ එකක්. ඉතින් ඒක තියද්දි සමහර යාළුවන්ට මේ පාර හරියට පේන්නේ නැහැ සමහර යාළුවන්ට. සමහර කාර් වල හරිද? ඉතින් අපිට නම් පේන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අනිත් එක තමයි මේකට හොඳ නැහැ. මේක හයිය නැත්නම් ඉතින් ඩෝන් ගාලා කඩාගෙන යවන්න. දැන් අර Android එකේ තියෙන එහෙන අර මේ T-Tank කියලාද මොකද්ද මන්ද එහෙන පත සයිස් ෆෝන් නේ. මේ ෆෝන් එක මේකත් කොහොමද ගන්න බෑ. මේක ගහන්න පුළුවන් මේක කැඩෙන්නෙත් නැහැ. ඉතින් දැන් මේක ගත්තොත් දැන් මේක ගැහුවොත් ඒ වගේ එකක් මේකත් එක්කම කැඩිලා ඉන්න පුළුවන්. හරිද? ඉතින් මං කියන්නේ ඉතින් ඔයගලන්ට ඒක ගන්න එපා කියලා. ඉතින් මං ඒක සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක කැඩිලා ඉන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉතින් එච්චරයි මට මේක ගැන නම් තියෙන කතාව. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ අපේ channel එකට තාමත් අලුත් නම් subscribe කරගෙන එයාගෙන් පහල තියෙන like button එක මේව කරලා notification උත් on කරලා තියෙන්න. ඉතින් එහෙනම් යාළුවනේ මං අදට යනවා. එහෙනම් යාළුවනේ bye.